මේ සිදුවීම ගැන සමාජ මාධ්‍යයේ බොහෝ දේ සැරිසරනවා. ඇය කාගේ ආදරේ දිනාගත්ත හෙද සොයුරියක්. ඒ විතරක් නෙවෙයි කාලයක් තිස්සේ රෝගී ජීවිතවලට තම දෑතින් ප්‍රතිකාර කළ ඇයට මේ වගේ ඉරණමක් අත්වේවි කියා ඉසුරට ආදරය කරන කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති. මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටි 37 හැවිරිදි හෙද නිලධාරිනියක තෙවැනි දරු ප්‍රසූති අතරතුර පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ ඉසුරි නදීශාන දිස්සානායක නැමැති හෙද නිලධාරිනියක වන අතර දරුවා කුසේ සිටියේදීම ඇය අධි අවදානම් තත්වයක පසුවන බවට වෛද්‍යවරු හඳුනාගෙන තිබුණා. සිසේරියන් සැත්කමක් මගින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සමත්ව තිබෙනවා. මව ඉතා අවදානම් තත්වයක පසුවීම නිසා සිසේරියන් සැත්කම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කළ හෙද නිලධාරිනිය මේට තෙමසකට පමණ ඉහතදී මාරුවක් ලැබ මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරිය සඳහා එක්ව තිබුණා. දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප්‍රසවාහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී සිදු කළ ස්කෑන් පරීක්ෂාවකදී වැදෑමා පිහිටීමේ යම් අසාමාන්‍ය තත්වයක් හේතුවෙන් හෙද නිලධාරිනිය දැඩි අවදානම් තත්වයක පසුවන බව හඳුනාගෙන තිබූ බවට වාර්තා වුණා. ඒ අනුව මහනුවර ජාතික රෝහලට මාරු වී පැමිණීමෙන් පසු ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසවාහ නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරත්නගේ අධ්‍යක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන තිබුණා. මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටියදී පසුගිය 10 වෙනි දින ප්‍රසව වේදනා ඇතිවීමෙන් පසු ඇය සැමියා සමග ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබූ බවටයි වාර්තා වන්නේ. එදින විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු කීප දෙනෙකු ඇව පරීක්ෂා කර බලා සිසේරියන් සත්කමක් මගින් දරුවා පිටතට ගැනීමට තීරණය කර තිබූ අතර ඇයට අධික රුධිර වහනයක් සිදුවීම නිසා ස්කෑන් පරීක්ෂණයකින් පසු කඩිනමින් සිසේරියන් සත්කම කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබුණා. ඒ අනුව සිසේරියන් සත්කම් මගින් දරුවා පිටතට ගෙන ඇති වෛද්‍යවරුන් ඇයට අධික රුධිර වහනය හේතුවෙන් ලේ පයින් 12ක් ලබා දී ඇතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී හත්ස් මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ පැවති මරණ පරීක්ෂණයේදී අනාවරණය විනි. හෙද නිලධාරිනියගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සම්බන්ධ වී ඇතත් ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබුණා. මියගිය හෙද නිලධාරිනියට අවුරුදු 9 හා 5 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු සිටින අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අමල් වැදිසිංහගේ උපදෙස් මත විශේෂඥ අධිකරණ වෛද්‍ය චතුලා වික්‍රමසිංහ විසින් සිදු කරනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ අවසන් වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පියවර ගෙන තිබුණා.